අපි දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ කෝලන් රටා ගැන තමයි ඔයාලට ගෙන හර දක්වන්නේ. කෝලන් රටත් එක්ක සම්බන්ධ වෙන වචන කීපයක් මම කියන්නම්. මෙන්න මේ කෝලන් රටා අඳින්න අපි විශේෂයෙන්ම හාල් භාවිත කරනවා. හාල් වලට අපි කියනවා අරිසි කියලා. අරිසි හාල් වලට අරිසි කියලා කියනවා. ඒ කියන්නේ ඒ දෙමළ ජනතාව ඒගොල්ලන්ගේ අස්වැන්න ඉස්ලාම ගත්තම ඒකෙන් මේ සතුන්ට කෑම පිණිස තමයි මේ කෝලන් රටා දාන්නේ. දැන් අපි පළවෙනි වචනේ ඉගෙන ගමු. අරිසි හාල් අපි අරිසි කියලා කියන හාල් වලට තවත් පිටි අපි යොදාගෙන තිබුණා. පිටි වලට අපි කියනවා මා කියලා. ඉතින් පිටි මා ඊළඟට අපි මේ පොල් කුඩු භාවිතා කරනවා වර්තමානයේදී. මේ කෝලන් රටා අඳින්න පොල් කුඩු වලට අපි කියනවා තේංගායි තෝල්. තේංගායි තෝල් කියලා මේ පොල් කුඩු වලට කියනවා. ඉතින් ලස්සනට රටා ඇඳලා ඊළඟට විශේෂයෙන්ම මේ කෝලන් රටා අඳින්නේ කාන්තාවන්. කියන්නේ දමිළ කාන්තාවන් තමයි කෝලන් රටා අඳින්නේ. එහෙනම් ඒ කෝලන් රටා අඳින කාන්තාවට අපි කියනවා කෝලම් වරෙක්කුම් පෙන්. කෝලම් වරෙක්කුම් පෙන්. එහෙනම් දරුවනේ අපි නැවත හමු වෙමු.